ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ channel එකට. ඉතින් තවත් ලස්සන ඓතිහාසික ස්ථානයකට තමයි අද අපි පැමිණ සිටින්නේ. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සෝභා සෞන්දර්යයෙන් අනුන වූ සුන්දර ගම් පියසක මෙම වෑබඩ ගල්ලෙන් විහාරය පිහිටා ඇත. කොළඹ සිට මහනුවර දෙසට ගමන් කිරීමේදී කඩවත නගරයේ පසුකර කිලෝමීටර් 5ක් පමණ නුවර දෙසට ගමන් කරන විට හමුවන කිරිල්ලවල ඉඳිගහමුල මංසන්ධීන් වෑබඩ දෙසට හැරී කිලෝමීටර් 3ක් පමණ ගමන් කළ විට මෙම වෑබඩ පුරාණ ගල්ලෙන් රජමහා විහාරය ඔබට හමු වේ. වාරණ පිළිකුත්තු යන රජමහා විහාරයන් මෙන්ම වෑබඩ ගල්ලෙන් රජමහා විහාරයද ඉතිහාසයේ පරිදි වළගම්බා රජතුමා විසින් විදේශ ආක්‍රමණ වලට එරෙහිව වනගතව සේනා සංවිධානය කර යුද්ධයට සැරසෙන අවස්ථාවේදී ඊට යොදාගත් ස්ථාන ලෙස සැලකේ. පසුව රාජ්‍යත්වයට පත් වූ පසු මෙම ස්ථාන විහාරස්ථාන බවට පත්කොට ඇත. ඉතා අලංකාර සෑරදුන් වහන්සේ සහ බෝධීන් වහන්සේගෙන්ද විහාර මන්දිරයේගෙන්ද සමන්විත උස් බිමක පිහිටා තිබීම නිසා මනස්කාන්ත දසුනක් පැමිණෙන ඔබට නෙත ගැටේ. මෙහි ඉපැරණි වාස්තු විද්‍යාත්මක අංග ලක්ෂණ වලින් සමන්විත කටාරම් කෙටු ගල්ලෙනක පිහිටි විහාර මන්දිරයේ ඓතිහාසික වටිනාකම ඉතාම අලංකාර ලෙස පෙන්눔 කරනවා. ඉතා මනස්කාන්ත පියගැට පෙළ දිගේ ඉහළට නැග යන විට කඳුමුදුනේ ජල පොකුණක් දක්නට ඇත. ඉහළ මළුවේ ඇති ගන්ටාර කුළුණ සහ බුද්ධ වර්ෂ 2475 දී පමණ ඉදි කරන ලද ශ්‍රීපාද විහාරය එහි ඇති ඉපැරණි චිත්‍ර මේ විභූතිය මොනවට කියාපායි. ඉතින් ඔබට හැකි අයුරින් ශ්‍රී ලංකාවේ පිහිටි මෙවැනි ඉපැරණි විහාරස්ථාන නරඹා දරුවන්ටත් ශ්‍රී ලංකාවේ අතීත විභූතිය කියා දී අපගේ YouTube channel එක සමග ඉදිරියට රැඳී සිටින්න.